සූරියවංශි ගෑනේ. වෙලක් වෙලාවට මට හිතෙනවා මේ දැන් බැක් ෆුට් එකටත් ඇවිල්ලා ගහනවා ෆ්‍රන්ට් ෆුට් එකට ගහනවා ඔෆ් සයිඩ් එක ගහනවා ලෙග් සයිඩ් රොබෝ කෙනෙක්ද කියලා සාමාන්‍ය ක්‍රිකට් සාමාන්‍යයෙන් හරි ගහ පුද්ගලයාට තේරෙනවා එහෙම බැට් කරන්න බෑ කියන එක. ඒ කියන්නේ ස්ලෝ බෝල්ද ස්පින්ද බවුන්සර්ද යා කිසිම දෙයක් නැහැ එන විදියට බැට් කරනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා එපු රොබෝ කෙනෙක් වගේ කියලා මට එයා බැට් කරනකොට හිතෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ ඉනිම් ටික ඉච්චර ගහලත් එයාට රාජස්ථාන්ලගේ අනිත් ප්ලේයර්ස්ලගෙන් හම්බෙච්ච සපෝට් එක බොහොම අඩුයි. ඒ කියන්නේ ඊවන් දැන් යාලා දෙවන් කලිෆයකට සිලෙක්ට් වෙලා ඉද්දිත් ඒ දක්වාම තනිකරම ඕක කැරි කරගෙනාවේ මේ සූරියවංශිනේ. එතකොට යාලට ඒ මැච් එක සූරියවංශි වෙනුවෙන් වින් කරලා දෙන්න තිබුණා ෆයිනල් එකකට ගෙන්නන්න. කවදාවත් ඒ කියන්නේ ඔය වයසේ ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්නේ. අර ටීම් එකේ තිබිච්ච මැද පෙළ තිබිච්ච ප්‍රශ්න නිසා දැන් ඒගොල්ලෝ ලබන අවුරුද්දේ කප් එකක් ගැන හිතනවා නම් හොඳ මිඩල් ඕවර් බැට්මන් කෙනෙක් ගන්න ඕන ක්ලාසන් එහෙම නැත්නම් බට්ලර් වගේ හිමින් සෙන්සබල් බැට් කරන්නත් පුළුවන් අවශ්‍ය වෙලාවට හයියනුත් ගහන්නත් පුළුවන් කෙනෙක් ගත්තා නම් මේගොල්ලොන්ට මම හිතනවා ඊළඟ අවුරුද්දේ හොඳ ගේම් එකක් ගන්න පුළුවන් කියලා ප්ලේස්ලත්